සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තුන්වැනි දිනය නිමවන විට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ප්‍රබල තත්ත්වයක සිටිනවා. ඔවුන් ලකුණු 626ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 308ක් පමණයි. එහිදී ධනංජය ද සිල්වා ලකුණු 120ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දු 168කින්. හතරේ පාර 17ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දිනුෂ ලකුණු 43ක් ලබා ගත්තේ පන්දු 75කින්. හතරේ පාර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කඩුළු ලබා ගැනීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කෙමා රෝච් ලකුණු 32ට කඩුළු දෙකකුත්, ජෝෂප් ලකුණු 60ට කඩුළු දෙකකුත්, ග්‍රේව්ස් ලකුණු 39ට කඩුළු 3කුත්, සීල්ස් ලකුණු 73ට එක් කඩුළුකුත් ලබා ගැනීමට සමත් වුණා. කොදෙව් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 9ට ලකුණු 626ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා. කොදෙව් පළමු ඉනිමට අමීර් ජැංගු ලකුණු 233ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දු 373කින්. ඔහුගේ ඉනිමට හතරේ පාර 19ක් සහ 6 පාර 3ක් ඇතුළත්. අමීර් ජැංගු ඔහුගේ ටෙස්ට් දිවියේ පළමු දිවිත්‍ය ශතකය තමයි වාර්තා කරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. ඒ වගේම චේස් ලකුණු 194යි. පන්දු 324කින් හතරේ පාර 13ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල් ලබා ගැනීමේදී මිලාන් රත්නායක විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා. ඔහු ලකුණු 124ට කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. ඒ වගේම මිලාන් රත්නායක ඔහුගේ දිවියේ හොඳම පන්දු යැවීම තමයි වාර්තා කරේ කොදෙව් කණ්ඩායමට එරෙහිව. ඒ වගේම අසිත ප්‍රනාන්දු ලකුණු 56ට කඩුළු දෙකකුත්, සොනාල් දිනුෂ ලකුණු 234ට කඩුළු දෙකකුත් දවා ගැනීමට සමත් වුණා. ඊයේ දිනේ නිමවන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දෙවි ලකුණු 15ක් ලබා සිටිනවා. දෙවි ගිය ක්‍රීඩකයා පැතුම් නිස්සංක ඔහු ලකුණු 3යි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 303ක් පසුපසෙන් සිටිනවා. ඉතින් ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුළු 9ක් ඉතිරිව තිබෙනවා. අද තරගයේ 4 වෙනි දවසයි. ඉතින් මෙම තරගයේ සියලුම තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.